ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධතම ජාතික වන උද්‍යානය වන රුහුණු ජාතික වන උද්‍යානය නොහොත් යාල ජාතික වන පියසේ අප මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් කිහිපයක මතක සටහන් අද වැඩසටහනින්. සුප්‍රසිද්ධ ක්ලියෝ, කැලේ මතු වූ රාවණා, ගැමුණුගෙන් තවත් ප්‍රහාරයක්, දකින්න ඉතා දුර්ලභ අලිමානාවා. එන්න අපි සමග යාල යමු. රාත්‍රියේ අන්ධකාරය තවමත් පහව ගිහින් නෑ. මේ ශ්‍රී ලංකාවේ යාල ජාතික වන උද්‍යානයයි. පෘථිවියේ වැඩිම දිව්‍යයන් ඝනත්වයක් ඇති ස්ථානය මෙයයි. සෆාරි ජීප් නම් දැනටමත් යාල ජාතික වන උද්‍යානයේ දොරටු අසලට පැමිණිලා. අපි අද මේ පැමිණ සිටින්නේ කටගමුව පිවිසුමට. යාලට ප්‍රධාන පිවිසුම් දෙකක් තියෙනවා. පළොටුපාන පිවිසුම සහ කටගමු පිවිසුම. විශේෂයෙන්ම යාලේ දිව්‍යයන් බැලීමට පැමිණෙන්නන් විසින් තෝරාගන්නා ප්‍රධානතම පිවිසුම තමයි කටගමුව. මේ කෙලින්ම දිව්‍යයන්ගේ භූමියේ හදවතට ඔබව රැගෙන යනවා. කොටියන් බහුලව ගැවසෙන මෝදරගල, වරහන, තල්ගස්මංකඩ හා දර්ශන වැව ආදී කලාප වෙත මෙම පිවිසුමින් ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්. ජිප් රථ දුසිම් ගණනක් ටිකට් කාර්යාලයේ ඉදිරිපිට පෙළ ගැසිලා. සෆාරි රියදුරන් ඇතුල්වීමේ අවසර පත්‍ර ලබා ගන්නා තුරු සංචාරකයන් ගේට්ටුව අසල ඇවිදමින් නොවිලිසිලිමත්ව කාලය පැමිණෙනතුරු බලා සිටිනවා. පිවිසුම අසල උද්‍යානයේ නීති රැයිස්තුගත කර ඇති සංඥාපූර්වයක්. උද්‍යානයට ඇතුල්වීමට පෙර විනාඩි කිහිපයක් කැප කර හැමෝම මේ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්. උද්‍යානය තුලදී වාහනවල වේග සීමාව පැයට කිලෝමීටර් 20යි. තවද හෝන් භාවිතය, මත්පායන් භාවිතය සාපුරා තහනම්. ඔබ රැගෙන යන කුණු කසල උද්‍යාන තුළ විසිකිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක්. නියම කර ඇති ස්ථානවල හැර අන් ස්ථානවලදී වාහනයෙන් බැසීම ඔබ අනිවාර්යයෙන්ම නොකළ යුතු දෙයක්. උද්‍යානයට පිවිසීමට පෙර මේ නීති පිළිබඳ දැනුවත් වීම හුඟක් වටිනවා. මෙලෙස මේ නීති පවතින්නේ එක හේතුවක් නිසා. මේ වනාන්තරය තුලදී මිනිස්සුන් අමුත්තම් පමණයි. මේ අපට අයිති භූමියක් නෙමෙයි. වේලාව හරියට මුදේ 6යි. ඔන්න ගේට්ටු ඇරෙනවා. ජිප් රථ එකින් එක තවත් ලෝකයකට පිවිසෙන්න පටන් ගත්තා. අපි උද්‍යානය තුලට යන විට හිරුවෙලියේ පළමු රන්වන් කිරණ සෙමින් වනාන්තර වියන හරහා විහිදමින් තිබුණා. අපේ පළමු නැවතුම කොරවක් වැව. වැව උදෑසන මීදුමින් වැසිලා සිසිල් වාතය පරිසරයට අමුතු නැවුම් බවක් එක් කරනවා. අසල කොළ නැති ගසක් මත මොනරකෝ රාත්‍රිය ගත කරලා දැන් ඔහු නිහඬව තමාට පහලින් අවදි වන ලෝකයේ දෙස බලා සිටිනවා. තවත් ගසක නිහඬව බලා සිටින තේජාන්විත පෙරලි කොණ්ඩොගුස්සෙක්, ශ්‍රී ලංකාවේ බලවත්ම රාජලියන්ගෙන් කෙනෙක්. ඔහුගේ තියුණු වැස් පහලින් නැති භූමිය නිරීක්ෂණය කරමින් ඉන්නේ. හිස මත ඇති මුදුන් පිහාටු ඔටුන්නක් මෙන් නැගී සිට සුළඟේ ලෙල දෙමින් කුරුල්ලාට රාජකීය පෙනුමක් ලබා දෙනවා. කොණ්ඩොගුස්සා දක්ෂ දඩයන්කාරයෙක්. මෙම පක්ෂියාට තමාට වඩා විශාල ගොදුරක් අල්ලා ගැනීමට පවා හැකියාවක් තියෙනවා. මොවුන් සර්පයන්, පක්ෂීන්, කුඩා ශීරපායි සතුන් පවා තම ගොදුර ලෙස අල්ලා ගන්නවා. විලායිනේ තවත් පුරාණ විලෝපිකයෙක්, හැලකිඹුලෙක්. මොවුන්ට ඇලකිඹුලා කියලා ලෙසද හැඳින්වෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ මග ක්‍රොකොඩයිල් නැත්තම් මාෂ් ක්‍රොකොඩයිල් කියලා. මේ ඇලිගේටරයෙක් නම් නෙවෙයි. ඒ වෙනස දැන ගැනීමත් වැදගත්. කිඹුලන්ට තියෙන්නේ පටු වී හැඩති නාසයක්. ඒ නිසා මුඛය වසා ඇති විට පවා ඔවුන්ගේ ඉහළ සහ පහළ හකුවල දත් දැකිය හැකියි. විශේෂයෙන් පහළ හකුවේ 4 වෙනි දත. ඇලිගේටරට තියෙන්නේ පළල් යූ හැඩති නාසයක්. ඒ නිසා මුඛය වසා ඇති විට යටි අන්දයේ දත් පේන්නේ නැහැ.
වැවට මඩක් නුදුරින් අපිට මීළඟට මුණ ගැසුනේ ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන එකම හාව විශේෂය වන වල් හාවා. බ්ලැක් නෙප්ඩ් හෙයා කියලත් හඳුන්වනවා. මේ කට්ටිය රැබිට්ලා නම් නෙමෙයි. හෙයාස්ලා. ගොඩක් අය වැරදියට තේරුම් ගන්න දෙයක් තමයි මේ දෙගොල්ලොම එකයි කියලා. හෙයාස්ලා ඉපදෙන්නේ සම්පූර්ණයෙන්ම ඇස් අරගෙන ලොම් සහිතව. ශරීරයනුත් විශාලයි. ඔවුන්ගේ පසුපස කකුල් දිගයි. මොවුන් වේගවත්. පළමු දිනේ සිටම දුවන්න සූදානම්. හෙයාස්ලා ලෝකයට ඇතුල් වූ මොහොතේ සිටම ජීවත් වීමට සූදානම් සතුන්. රැබිට්ලා ඉපදෙන්නේ අන්ධව. ඔවුන් අසරණයි. භූගත ගූල් තුල තමයි පැටව බිහි කරන්නේ. යාල වෙන ස්ථානවල වේගය කියන්නේ තම ජීවිතයේ පැවැත්ම. හෙයාස්ලාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒ මත. සෑම දිශාවකින්ම දිව එන තිත්මුවන්ගේ විශාල රංචුවක්. ශ්‍රී ලංකාවේ මුවන් විශේෂ 4ක් දකින්න පුළුවන්. ඔබ මෙහි දකින්නේ බහුලව වෙසෙන තිත්මුවා. අනිත් විශේෂ තමයි සම්බා මුවා හෙවත් ගෝනා. විලෝපිකයෙකු දැක්කම පල්ලෙකුමින් කෑ ගසන ඕලු මුවා නැත්තම් වැලි මුවා තවත් විශේෂයක්. 4 වෙනි කාණ්ඩය තමයි දැනට වඳවීමේ රතු ලේස්තු ගතව සිටින විල් මුවා නැත්තම් ගෝන මුවා. යාල පරිසර පද්ධතිය තුළ ඔබට මේ මුවන් විශේෂ 3ක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මඟ පෙන්වන්නා ජීප් රථය මොහොතකට නැවතුවා. නිහඬව බිමට ඇඟිල්ල දිගු කළා. දිවියෙකුගේ අඩිපාරවල්. ළඟපාත කොහේ හරි දිවියෙක් එහා මෙහා යනවා. සෑම විශිෂ්ට සෆාරි මාර්ග උපදේශකයෝම දන්නා දෙයක් තමයි ඔබ ඉහළ බැලීමට පෙර භූමිය නිරීක්ෂණය කිරීම. වනාන්තරය සෑම විටම ඉඟි ඉතිරි කරයි. සතුන්ගේ පාසටහන් අනුතුරු හැඟවීමේ ඇමතුම් කැඩුණු ගස්වල අතු සතුන්ගේ සුවඳවල් ඔබ නිරීක්ෂණය කළ යුතුයි. මෙම සලකුණු කියවීමට ඉගෙන ගැනීමෙන් සාමාන්‍ය සෆාරියක් සැබෑ වනජීවී අත්දැකීමක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. විශාල මීහරකෙක්. යාල වන උද්‍යානය තුල දැකිය හැකි ඉතා සුලභ දසුනක්. දැවැන්ත මාංශ පේශි සංසුන් ලෙස දිස්සුවත් උද්‍යානයේ සිටින භයානකම සතුන් අතරට මෙම යෝධයන්ද ඇතුල් වෙනවා. මොවුන්ගේ මන්දගාමී පෙනුමක් තිබුණත් විලෝපිකයන්ට පවා අභියෝගයක් එල්ල කළ හැකි සත්වයෙක්. බුද්ධික ඉක්මනට එනවා පාර දිගේ යනවා. දුරකථන ඇමතුමක් ආවා. දිවියෙකු මතුවෙලා. සංකව සෑම ජීප් රථයක්ම ඒ දෙසට ඇදෙනවා. අපිත් ගියා. අපි එනකොටත් කොටියා ඇවිදිනවා. රන්වන් පාටින් යටි පඳුරු අතරින් ලිස්සා යන ලොකු පිරිමි කොටියෙක්. ජීප් රථ ගැන තැකීමක්වත් නැතුව ඌ උගේ පාඩුවේ යනවා. ඊට පස්සේ කොටියා පාරට ඇවිදගෙන ආවා. වනාන්තරයේම නිහඬයි. කොටියා පාර දිගේ යන්නේ හරියට ඔහු එහි අයිතිකාරයා වගේ. ඇත්තටම අයිතිකරු ඔහු තමයි. පාර දිගේ ගිය කොටියා අසල තිබූ පාලමක් ඇටට රිංගා නොපෙනී ගියා. ඔන්න ආයෙත් කොටියා මතු වුණා. මේ තමයි ක්ලියෝ. යාලේ ඉන්න ඉතා ප්‍රසිද්ධ සහ වඩාත්ම ඡායාරූපගත කරන ලද කොටියන්ගෙන් එකෙක්. තරුණ වියේ පසුවන පිරිමි සතෙක්. ලංකාවේ වෙසෙන ප්‍රධානතම විලෝපිකයා. ක්ලියෝ ජීප් රථ සමග හැදී වැඩුණු සතෙක්. ඔහුට බියවීමට කිසිවක් නොමැති බව ඔහු නිවැරදිව දන්නවා.
නැවත නැගිට්ට ක්ලියෝ පාර තරණය කළා වනාන්තරය තුළට ගියා. ලියෝ ගමන් කරේ මෝදරගල පර්වතය දෙසට. අපිත් ඒ දෙසට ගොස් ස්ථානගත වී බලා සිටියා. හිතපු ලෙසම ඔහු පර්වතය අසලින් නැවත මතු වුණා. විශාල කොටියෙක් කිසිදු වෙහෙසකින් තොරව පර්වතය තරණය කරනවා. පර්වතයේ මුදිනේදී අපි දිහා ආපසු හැරී බැලි ක්ලියෝ නැවත නොපෙනී ගියා. සෆාරි ජීප් රථ පෙළම උද්‍යෝගීන් පිරී ගිහින් සෑම තැනකම සිනහවක්. මෙවැනි දසුන් නිසා තමයි ලෝක පුරා වෙසෙන සංචාරකයන් ජාලයට පැමිණෙන්නේ. දවසේ උණුසුම ක්‍රමයෙන් ඉහළ යත්ම තවත් රංගන ශිල්පියෙකු ප්‍රධාන වේදිකාවට පැමිණුණා. මොනරෙක් තම දැවැන්ත පිල්පංකා විවෘත කර අසල සිටින සෙබඩක් ආකර්ෂණය කරගන්න නටන්න පටන් ගත්තා. පිරිමි සතාගේ නර්තනයේ සුන්දරත්වය සහ ශක්තිය මත ගෑනු සතාගේ ආකර්ෂණය තීරණය වෙනවා. පියාට විශාල හා දීප්තිමත් වන තරමට ගෑනු සතාට පිරිමි සතාව නිරෝගීව පේනවා. නමුත් අද ඇය ඒ ගැන පැහැදීමක් නැති පාටයි. ඒත් ඔහු නම් උත්සාහය අතහරින්න කැමති නැති හැඩයි. ස්වභාව ධර්ම රංග මඩලයේදී ඇතැම් විට නොපසු බටිනා උත්සාහයත් වැදගත්. යාල යනු දිව්‍යයන්ට පමණක් ප්‍රසිද්ධ තැනක් නෙමෙයි. එය ආසියාවේ වනාලි දැකීමට ඇති හොඳම ස්ථානවලින් එකක්. ශ්‍රී ලාංකික අලියා ආසියානු අලියාගේ විශාලතම උපවිශේෂයයි. ඔවුන් බුද්ධිමත්, චිත්තවේගී සහ ගැඹුරු සමාජශීලී බැඳීම් තියෙන සතෙක්. මෙම යෝධයන් ඔවුන් වටා ඇති සමස්ත පරිසර පද්ධතියම හැඩගස්සනවා. ශ්‍රී ලංකානු අලියා අප්‍රිකානු අලියට වඩා වෙනස් උපවිශේෂයක්. මොවුන්ගේ කන් කුඩායි, වඩාත් වටකුරු පිටුපසක් තියෙන්නේ. අප්‍රිකානු අලින්ගෙන් ගැහැණු සහ පිරිමි අලින් දෙගොල්ලන්ටම දල පිහිටනවා. ශ්‍රී ලංකාවේ අලින්ගෙන් දල පිහිටන්නේ 5%කටත් අඩු පිරිමි සතුන්ට පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ඇතුන් ඉතා දුර්ලභ සතුන් කොටසක්. අලි රංචුවක් මෙහෙවුණු ලබන්නේ වයස්ගතම ගැහැණු කෙනර විසින්. ඇයට අවට ඇති දල මූලාශ්‍ර ආහාර ස්ථාන සහ ආරක්ෂක මාර්ග පිළිබඳ දශක ගණනාවක දැනුමක් තියෙනවා. පිරිමි සතුන් වැඩි වියට පැමිණෙන විට රංචුවෙන් ඉවත් වෙනවා. මේක මාතෘ මූලික සමාජයක්. මෙන්න තවත් අපූර්ව දෙයක්. මිනිසුන්ට මෙන්ම අලි ඇතුන්ටද ප්‍රමුඛ පැත්තක් තියෙනවා.
මිනිසුන් වගේම අලිත් වමත් හෝ දකුණු අත් අතේ අය විය හැකියි. ඔබත් ඔවුන් ආහාර ගන්නා විලාසය හොඳින් නිරීක්ෂණය කරන්න. සමහර අලි ඇතුන් තනකොළ එකතු කිරීමේදී ස්වභාවිකම හොඬේ වම් පැත්තට කැරකවීමට කැමැත්තක් දක්වන අතර තවත් සමහරු දකුණු පැත්තට කැරකවීමට කැමැත්තක් දක්වයි. මෙය කුඩා කල සිටම වර්ධනය වූ හැසිරීමක්. සුදු වැලි මුල්ල අසලදී යාලේ වඩාත්ම ප්‍රසිද්ධම ඇතෙක් අපට මුණ ගැසුණා. ෆෝන් එක හරි ගත්ත දෙවි පිහිටයි. වසර ගණනාවක් තිස්සේ ආහාර සොයමින් වහන තුලට තම හොඬ දැමීම නිසා ඔහු සෆාරි යන අය අතර ජනප්‍රිය චරිතයක්. මේ තමයි ගැමුණු. බොහෝ කලකට පෙර ගැමුණු ඇතා සතුව අපූරු දල දෙකක් තිබුණා. ප්‍රතිවාදී පිරිමි සතුන් සමග ඇති වූ දරුණු සටන් වලින් ඒ දෙකම ඔහුට අහිමි වුණා. දැන් නැවතත් ඒ දෙක හිමීට වැඩෙන්න පටන් අරන්. දැන් ගැමුණු ඔහු කලින් සිටි ආක්‍රමණශීලී ඇතා නොවේ. වයස සහ තුහල ඔහුව මෘදු ඇතෙක් බවට පත් කරලා. චිප් රථයක් අල්ල ගත්තොත් හොඬේ ඇතුළට දාලා පළතුරු හෝ කෑම ಜಾති තමයි හොයන්නේ. මේ අත්දැකීම් මිහිරි වගේම අනාරක්ෂිත බවක්ද තියෙනවා. කිලෝග්‍රෑම් 4000 බර ඇතිකගේ අඩක් කැඩුණු ඇත් දලයකට වුණත් තාමත් විශාල විනාශයක් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඕනෑම සංසුන් වන අලියෙකු තප්පර කීපයකින් භයානක විය හැකියි. ඒ නිසා වනජීවීන්ට ගරු කිරීම සහ අපේ ආරක්ෂාව ගැන සිතීම අපි සෑම විටම කළ යුතු දෙයක්. හඳුන් නුරුව දෙසට ගමන් කරපු අපිට ගසක සෙවණයට läග සිටින ගෝනුන් කිහිප දෙනෙක් හමු වුණා. මේ තමයි ලංකාවේ ජීවත් වන විශාලතම මුව විශේෂය. මොවුන්ගේ විශාල කන්, හොඳින් වැඩුණු ශරීරය හා තද දුඹුරු පැහැති ලොම් නිසා හඳුනා ගැනීමට ඉතාම පහසුයි. යාල ප්‍රදේශයේ දිව්‍යන්ගේ කැමැතිම ගොදුර තමයි ගෝනා. ඔවුන්ගෙන් අනතුරු ඇඟවීමේ හඬක් ඇසෙනවා කියන්නේ කොටියෙක් ළඟ ඉන්නවා කියන එක. කැලේ ගමන්වලදී දකින්න පුළුවන් ලස්සනම කුරුල්ලෙක්. කොමන් කින්ෆිෂර් නැත්තම් මල් පිලිහුඩුවා. මොවුන් කුඩා වුණාට හරිම ක්‍රියාශීලී කුරුල්ලෙක්. ලංකාවේ පිලිහුඩු විශේෂ 7ක් ඉන්නවා.
දඩයම් කරන විට අහසේ ඉහළට නැග එකතැන ප්‍රියාසර කරන්න මොවුන්ට පුළුවන්. හරියටම කුරුමානම ගණනය කරගත් පසු ඉතා වේගයෙන් ජලය කිමිදිලා මහපට ඇඟිල්ල පමණ විශාල මාළුවන් අල්ලා ගන්න මෙම කුරුල්ලන්ට පුදුම හැකියාවක් තියෙන්නේ. නිල් ඊතලයක් වගේ එහා මෙහා පියාඹන කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කුඩා කුරුල්ලෙක්. විවෘත පිටියක් කරා ගමන් කරන රඩී මොංගෝසියුගලක්. මොවුන් රන්මුගොටියන් ලෙසත් හඳුන්වනවා. බිත්තර සහ මලකුණු සොයමින් බිම හාරමින් යන තලගොයෙක්. සර්පයෙකුමින් දිව එළියට දමමින් වාතයෙන් සහ භූමියෙන් සුවඳ අංශු එකතු කරගනිමින් ඔහු තම ආහාර සොයා ගනී. සේද සලුවක් මෙන් පියාපත් නවාගෙන නොගබරු ජලයේ තම පිහාටු සුද්ධ පවිත්‍ර කරන ලතු වැකියෙක්. මොවුන්ව හඳුන්වන්නේ පේන්ටඩ් ස්ටෝක්ලා කියලා. මෙම විශාල පක්ෂීන් ඔවුන්ගේ දීප්තිමත් රෝස පැහැති පිහාටු සහ දිගු කහ පැහැති හොට මගින් පහසුවෙන් හඳුනාගත හැකියි. අභිජනන සමයේදී මොවුන්ගේ පියාටු වඩාත් වර්ණවත් වන අතර යාල උද්‍යානය තුළ දකින්නට ලැබෙන ලස්සනම ජලද පක්ෂීන්ගෙන් එක්කෙනෙක්. කැලේ තුලින් කළු ගුලියක් දිස් වෙනවා. අලියෙක් හෝ ඇතෙක්. ගස්වල අතු බිඳිමින් ඔහු කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා. අපිත් ඔහු සමග ඉදිරියටම ගියා. ඔය එළියට ඇදෙන්නේ යාල වන උද්‍යානයේ තවත් ප්‍රසිද්ධ ඇතෙක්. ඔහු නමින් රාවණා. දල සහිත ඇතුන් බිහි කරන ජානිය තියෙන්නේ ගෑනු සතුන් ළඟ. ඇතකුයි කෙනෙකුයි එක් වූ පමණින් ඇත් පැටියෙක් බිහිවන්නේ නෑ. අලියකුයි කෙනෙකුයි එක්වීමෙන් වුවත් ජානිය ක්‍රියාත්මක වීමෙන් ඇත් පැටියෙක් බිහිවන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ගැප් කාලය මාස 18ත් 22ක් අතර වෙනවා. ඉතින් කෙනරක් පැටියෙකු බිහි කරන්නේ අවුරුදු 5කට පමණ සැරයක්. මෙනට් වැවේදී අපට තවත් දුර්ලභ දසුනක් නැත ගැටුණා. ඩොගබුරු ජලයේ මසුන් දඩයම් කරමින් වැවහරා අලංකාර ලෙස ඇවිද යන කළු ගෙල සහිත කොකුන් දෙදෙනෙක්. මේ ශ්‍රී ලංකාවේ විශාලතම පියාඹන පක්ෂියා. මොවුන්ට කියන්නේ බ්ලැක් නෙක් ස්ටෝක් නැත්නම් අලි මානාවා කියලා. දිවයිනේ ඉතා දුර්ලභ පක්ෂි විශේෂ වලින් එකක්. සෑම වනජීවි ලෝලියකුම දැකීමට සිහින දකින මොහොතක්. කුරුළු ලෝලින් හා පක්ෂි විශේෂඥයින් මේ කුරුල්ලන් බැලීම සඳහාම යාලට පැමිණෙන අවස්ථා පවා තියෙනවා. සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ යාලාවට ප්‍රදේශයේ මොවුන් 4-5 දෙනෙක් ජීවත් වන බවයි.
අපිත් ඔවුන් දෙස විනාඩි 20ක් පමණ බලා සිටියා. මසුන් අල්ලන ආකාරය, ජලය හරහා ඇවිද යන ආකාරය, එකිනෙකාට කතා කරන විලාසය හරිම අපූර්ව අත්දැකීමක්. ඒ දර්ශන නැරඹීමෙන් පසු අපි ඊළඟට ගියේ ස්පිල් මාර්ගයේ දෙසට. භූතව වැවේ එහා කොනේ අලින් කිහිප දෙනෙක් සෙමින් ගමන් කරනවා. අසල ගසක සිටි බොරකෙවුල් බකමූණෙක් නිහඬව බලා සිටිනවා. විශාල කහපැති ඇස් අඩක් වසාගෙන ඉන්නේ. ස්පිල් මාර්ගය ඔස්සේ අපි ගමන් කරේ යාල වන උද්‍යානය තුල පිහිටි තවත් සුවිශේෂී ප්‍රදේශයකට. අලියෙකුගේ හැඩයෙන් උත් විශාල ගල් පර්වතයක් දෙසට. මේකට කියන්නේ අලිගල කියලා. අලිගල අසල ඉහළ අහසේ නැගී එන වායු ධාරා මත පහසුවෙන් පාවෙමින් යන සුදුබෙලි මුහුදු රාජාලියෙක්. මුහුදු රාජාලියගේ පියාපත් අඩි 7ක් පමණ පළලට විහිදෙනවා. මේ තමයි ලංකාවේ ඉන්න විශාලතම රාජාලිය. අහසේ සෙමින් කැරකෙමින් ඔහු අලිගල පිටුපසින් අතුරුදහන් වුණා. යාලට යන ඔබට කවදාවත් හිස් බවක් දැනෙන්නේ නැහැ. බලන සෑම දිශාවකම සැඟවුණු අපූර්ව කතාවක් තියෙනවා. අලිගල අසල පර්වත මුදුනේ ආකාශ චෛත්‍ය ලෙස හැඳින්වෙන පුරාණ ස්තූපයක නටබුන්. මෙය වසර 2000කට පමණ පෙර ඉදිකරන ලද්දක්. අතීතයේ මෙම භූමිය පුරාණ රාජධානියක කොටසක්. වනය තුල ඇති පන්සල්, දෑග, පුරාණ වාරිමාර්ග, වැව්වාදිය මෙම වනාන්තරය ජාතික වන උද්‍යානයක් වීමට බොහෝ කලකට පෙර පුරාණ ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ කොටසක් වූ බව අපිට පසක් කර දෙනවා. යාලේ අනු වනජීවී ගමනාන්තයක් පමණක් නොවේ. අපට ස්වභාව ධර්මය ගැන පාඩම් කියා දෙන තෝතැන්නක්. ඒ අද අපට මොහොතකට ඇතුල් වීමට ඉඩ දුන්නා. දිව්‍යයන්ගේ සෙවණැලි වලින් පිරුණු අලියතුන් ගමන් කරන පුරාණ මාර්ග වලින් හෙබි සෑම හිරු උදාවක්ම අලුත් කතාවක් ගෙන එන සොඳුරු වනපියසක්. මේ කියන කැලෑ එළියේ ක්ලියෝ තවමත් ඔහුගේ රාජධානිය රජ කරනවා ඇති. තවත් මෙවැනි වනජීවී වැඩසටහනකින් ඉදිරියේදී හමු වෙමු. එතෙක් යලෝ ජාර channel එක subscribe කර මෙම වීඩියෝට like කර අප හා රැඳී සිටින්න.